ළමයි ඔන්න වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඔන්න වෙනදා වගේම මම අදත් අපේ වීඩියෝ එක අරගෙන ආවා. ගොඩක් අය රික්වෙස්ට් කර හිටපු වීඩියෝ එක තමයි අන්න මුලින් අරන් ආවේ. ඉතින් thumbnail එකේ දකින්න තියෙන මේ අද කොහෙද යන්නේ කියලා. අද අපි දොළුකන්දේ තමයි යන්නේ. ඉතින් ඔන්න ඒ vlog එක තමයි මේ තියෙන්නේ. ඉතින් අපි පාන්දරින් වෙනදා වගේම කොළඹින් පිටත් වුණා අපේ ජර්නි එක ස්ටාර්ට් කරන්න. ඒ ජර්නි එක පටන් අරගෙන අපි කෙලින්ම යන්නේ ඊබ්බාගමුව හන්දියට. මොකද එහෙන් තමයි ඇත්තටම අපි අපේ ජර්නි එක ස්ටාර්ට් කරන්නේ. ඉතින් අද මගේ ගමනට එකතු වෙලා ඉන්නවා තවත් අලුතින් එක්කෙනෙක්. අපි බලමු වීඩියෝ එකේදී ඒ කවුද කියලා. ඔන්න දැන් අපි මේ ඉබ්බගමුව හන්දියෙන් බැහැලා තමයි ඉන්නේ. ඔන්න අද මාත් එක්ක එකතු වෙනවා මගේ පොඩි මල්ලි. ඒ වගේම වෙනදා වගේම මගේ සුපුරුදු travel partner දනා. ඉතින් ඔන්න අපි ওই විදිහට තමයි ඉබ්බගමුව හන්දියෙන් බැස්සේ. ඉතින් අපි මේ වෙලාවේ අපිට ඕන කරන බඩු ටික ගන්න ෆුඩ් සිටි එකට ගිහිල්ලා දැන් ඇත්තටම අපි මේ උදේට කන්න තැනක් තමයි හොයන්නේ. ඉතින් හිමීට පාර දිගේ මේ ඇවිදගෙන යන ගමන් තමයි තියෙන්නේ. ඔන්න වෙනදා වගේම අපිට රහට කෑම කන්න පුළුවන් හොඳ තැනක් හම්බුණා. ඉතින් අපි හැමදාම වගේ ලොකු කෑම කන්නේ බොහොම පොඩි කෑමක් තමයි අරගන්නේ. මොකද ඇවිදිනකොට travel කරනකොට බොහොම ලේසියෙන් යන්න ඕන නිසා. ඉතින් ඔන්න අපිට හම්බුණා Sunshine Bakers කියලා ඉබ්බගමුව හන්දියේම තියෙන හොටෙල් එකක්. ඉතින් මෙතන කෑම මාරම රහයි. ඔන්න මම හැමෝටම රෙකමන්ඩ් කරනවා කට්ටිය කනවා නම් ගෙදර කෑම ගෙදර රහට කන්න පුළුවන් මාරම රස තැනක් තමයි මේක. ඉතින් ඔය කට්ටිය ඕනනම් නැහැ ගිහින් ඔයාලට කන්න තැනක් හොයනවා නම් කන්න. හරිම පිරිසුදුයි. ඒ වගේම මාරම රසයි කෑම. ඉතින් දැන් ඔන්න අපි ඉබ්බගමුව හන්දියෙන් බැහැලා මඩගල්ල බස් එකේ නැගලා තමයි යන්න ඕන. දැන් අපි මේ බස් එකට තමයි නැග්ගේ. මෙතනින් අපි යන්න ඕන නැනව හන්දියට. රුණෑගල මඩගල්ල බස් එක හැම වෙලාවෙම තියෙනවා. ඒකින් ඔයාලට අපහසුයක් එන්නේ නැහැ බස් එක ඇත්තටම ගන්න. ඔන්න අපි ආවා ඉබ්බගමුව හන්දියෙන් බැහැලා මඩගල්ල බස් එකේ නැගලා මොකද මේකද කියන්නේ නැලව හන්දියට තමයි ඇවිල්ලා ඉන්නේ. අපේ නිදු මල්ලි එයා තමයි අද අපිව එක්කන් යන්නේ අපේ ගම. ඉතින් ඔන්න නිදු මල්ලි ගැන කියනවා නම් නිදු මල්ලි හොඳටම දන්නවා දොළුකන්ද ගැන. මගේ යාළුවෙක් තමයි නිදු මල්ලි ගැන කිව්වේ. ඉතින් ඔන්න නිදු මල්ලි එක තමයි අද අපි ගමන යන්නේ. මොකද එයා හොඳටම කන්ද ගැන දන්න හින්දා එහෙම කෙනෙක් එක තමයි යන්න උමනාව තියෙන්නේ. ඉතින් ඔන්න දැන් අපිට ඈතින් පේනවා මෙන්න මේ මුදුනට තමයි අපි යන්නේ. ඉතින් හැමදාම කියනවා වගේ ඈතින් කන්ද පෙනෙද්දී අපි බිමේ ඉඳන් බලද්දී අපිට හිතෙනවා අනේ අතන්ට නේද යන්න ඕනි එහෙම කියන එක. හැබැයි එතනට ගියාට පස්සේ තමයි තේරෙන්නේ කොච්චර ලස්සනද එතන කොයි වගේද පේන්නේ කියන එක. මාර ලස්සනයි. ඔන්න මේ තමයි දොළුකන්ද. අපි එතනට තමයි යන්නේ. ඉතින් මේ වෙලාවේ හරිම ලස්සනයි. ලස්සනට හැමතික ඔක්කොම පේනවා. අනාරයට තමයි අපි යන්නේ. එහෙනම් අපි ගිහින් බලමු කොහොමද කියලා. එතකොට මේ අනිත් ඉන්නේ රුක්ෂාන් මල්ලි. එයා තමයි කන්ද ගාවට අපි වෙක්කන් ගියේ. මේ තියෙන්නේ පාර එනකොට අපිට ඈතින් කන්ද පේන විදිය. ඉතින් මාරම ලස්සනයි මේක මේ වෙලාව. ඔන්න අපි දැන් ටුක් එකෙන් බැස්සා. බැහැලා ඉවර වෙලා දැන් මේ පන්සල ඇතුලෙන් තමයි යන්න තියෙන්නේ. මේ වගේ පන්සල මැද්දෙන් තමයි අපිට ගමන ස්ටාර්ට් කරන්න තියෙන්නේ. ඉතින් දැන් මේ යනවා. අර අපේ නිදු මල්ලි තමයි ඇත්තටම අපිට පාර පෙන්වන්නේ අද. අපි අද යන්නේ දොළුකන්දට. ගොඩක් ලස්සන දොළුකන්දට. ඉතින් අපි බලමු කොහොමද කියලා. ඉතින් පන්සල මැද්දෙන් යන්න තියෙන පාරත් මේ වගේ පොඩ්ඩක් කැලෑ වගේ තමයි තියෙන්නේ. අර හරියට පාරක් ඇත්තටම හොයාගන්න බෑ. නිකන් අඩි පාරක් වගේ තමයි තියෙන්නේ. අපි මේ පන්සල මැද්දෙන් යන්නේ මොකද නැත්තම් අපිට ලොකු වටයක් යන්න වෙන හින්දා. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකේ පාර බලාගත්තොත් ඔයාලටත් මේ ටික හොයාගන්න පුළුවන් වේවි කියලා. අපේ කට්ටිය පිටිපස්සෙන් එනවා. ඉතින් මම මාවත් මේ වීඩියෝ එකට පොඩ්ඩක් ගත්තා. අතන පාර පහු කරලා ආවට පස්සේ මේ වගේ පාර තියෙන පාරකට අපි වැටෙනවා.
ඉතින් මේක හොයාගන්න අමාරු නෑ. මේ විදිහට මේ පාර දිගේ ඉස්සරහට යන්න තියෙන්නේ. මේක ඇත්තටම කියනවා නම් මේ වත්තක් වගේ එකක් තමයි මේ මෙතන යන්න තියෙන පාර. මේ හරි ගෙවල් එහෙමත් තියෙන. මේ මෙතන තියෙන දියුල් ගහක් ඇත්තටම. ඒ වගේ ගෙඩි එහෙමත් තියෙනවා. ඕනනම් ඉතින් කඩාගෙන කන්න පුළුවන්. ඒ වුණාට මම නම් කියන්නේ ඒව කඩන්නේ කරන්නේ නැතුව යන්න කියන එක. අමුවා දිනනවා නම් හොඳයි නේ. අච්චාරුවක් කන්න තිබ්බා. ඉතින් දැන් මේ වගේ ටිකක් දුර යනකොට අපිට ඈතින් කන්ද පේනවා. මම ඔකටයන්ට මේකෙදි පාරවල් වල අර ප්‍රධාන මග සලකුණු මොනවද කියන එක විතරක් මම පෙන්නන්නම්. නැත්තම් වීඩියෝ ගොඩාක් දිග වෙනවා. අතන ටික පහු කරාට පස්සේ මෙන්න මේ වගේ කැඩිච්ච පාරක් තමයි තියෙන්නේ. ඉතින් මේකෙත් බොහොම පරිස්සමින් යන්න ඕනේ. මේ පල්ලෑ එළ වගේ තියෙනවානේ. එතකොට ඒ අයින් වලින් යද්දි බොහොම පරිස්සමට යන්න කියලා මම මේ වෙලාවේ ඔයාලට මතක් කරනවා. මේ පාර උනත් වහින වෙලාවට පොඩ්ඩක් අමාරුයි පේනවා ඇති. පාර ඔක්කොම අර හොදාගෙන ඇවිල්ලා තමයි තියෙන්නේ. පොඩ්ඩක් කියන්න ලේසි පහසු පාරක් නන් නෙමෙයි. හැබැයි ටිකක් අමාරුයි. ඒ වුණාට හැබැයි ඉතින් උඩට නගිනකොට හරි විනෝදයි. ඒ ටික පහ වුණාට පස්සේ අපි මෙන්න මේ වගේ තනි තලාවක් වගේ තියෙන තැනකට වැටෙනවා. ඒ කියන්නේ මෙතන පොඩ්ඩක් තැන්න වගේ තමයි තියෙන්නේ. එහෙම එකක් තමයි පේන්නේ. ඉතින් මෙතනින් ඉස්සරහට තමයි යන්න තියෙන්නේ. යන පාර ටිකක් කැලෑව වගේ තමයි තියෙන්නේ. ඔයාලට පේනවා ඇති දැන් මේ පාර කොහොමද කියලා. මේ වෙලාවට බැක්කම් එක බලන් හිටපු ඉන්න හොඳයි. නැත්තම් ඒ වැටෙන එකත් වීඩියෝ වෙනවා. ඉතින් මේ කැලේ ඇතුලෙන් මීට යන ගමන් මේ තියෙන්නේ පාරක් නම් පේන්නේ පොඩි අර අඩි පාරක් වගේ එකක් තමයි ඇත්තටම තියෙන්නේ. අර ලොකුවට අවුව නැති හින්දා අපිට ෂේප් එකේ ඇත්තටම යන්න පුළුවන්. නැත්තම් නම් හරිම අමාරුයි යන්න. මොකද මේ ඇත්තටම රස්නේ අවුව එක චුට්ටක් අමාරුයි යන්න. තඩිය දාන ටික තියනවානේ. ඒක නිසා මේ ටික නම් ඉතින් ඇත්තටම ෂේප්. යන් ඉතින් හැමීට ඉස්සරහට. මං කිව්වනේ කටයන්ට පාරක් පේන්නේ නෑ. ඇත්තටම කැලේ තමයි යන්න තියෙන්නේ කියලා. දැන් මේ වීඩියෝ එක බලනකොට උනත් ඔයාලට පේනවා ඇති. ඇත්තටම අපි අර පාරක් කියලා එකක් නැහැ. අඩි පාරක් තමයි තියෙන්නේ. ෂේප් එකේ හිමීට බලාගෙන යන්න තමයි තියෙන්නේ. ඉතින් මම අර මුලින් කිව්වා වගේ ඔයගොල්ලන්ට මේකේ ප්‍රධානම මග සලකුණු ටික විතරක් දාන්නම්. මොකද එහෙම නැති වුණොත් වීඩියෝ එකේ දෙවෙනි කොටසක් ගේන්න වෙවි. අන්න මෙතනින් තමයිලු කන්ද ස්ටාර්ට් කරන්නේ. දැන් මෙතනින් ඇතුළට යන්න තමයි හදන්නේ. ඔන්න කන්ද නගින්න පටන් ගත්තට පස්සේ පළවෙනියට ඔයාලට හම්බ වෙන එක මග සලකුණක්. ඒක තමයි වතුර හොඳට ගලන ලොකු දොළ පාරක්. දැන් මේ වෙලාවේ නම් අපේ දොළ පාර හිඳිලා තමයි තියෙන්නේ. ඔයාලට බලන්න පුළුවන් වීඩියෝ එකේදී. අන්නේ දොළ පාර හම්බ වෙනවා නම් ඔන්න ඔයා හරි පාරේ තමයි යන්නේ. වැඩේ නැති වඳුර කෑ ගහනවා. සත්තු කෑ ගහනවා. මේක වතුර නෑ. ඔන්න මේ තියෙන්නේ අර මං කියපු දොළ පාර. පේනවා ඇතිනේ. ඒක හොඳටම හිඳිලා තමයි මේ වෙලාවේ තියෙන්නේ. ඇත්තටම වතුර ටිකක් පුරව ගන්න කියලා හිතාගෙන තමයි ආවේ මෙතනට. අපි ගෙනාවු වතුර ඉවර වෙලා. ඒක නිසා ඒ වුණාට පේනවා ඇති මේකේ එක වතුර බිඳක්වත් නැහැ. මේක හොඳටම වේලිලා ගිහිල්ලා තමයි තිබ්බේ. මේ පේනානේ ගසර ගාලා තියෙනවා. යන්න ඕන පාර මොකද්ද කියලා. ඉතින් ඔන්න ඒ විදිහට එහෙම උට්ස් බලාගෙන ෂේප් එකේ යන්න තමයි තියෙන්නේ. ඉතින් මේ කැලෑ පාරේ ඇතුලෙන් යන්න තියෙන ගමන හරිම අපූරුයි. ඉතින් පාර දැනගෙන එන්න කියලා තමයි ඔයාලට කියන්න තියෙන්නේ. දන්න කවුරු හරි කෙනෙක් එන්න. නැත්නම් ඉතින් පාර ෂේප් එකේ මේ තියෙන විදිහින් යන්නත් පුළුවන්. ඒ වුණාට වඩාත් හොඳයි කවුරු හරි දන්න කෙනෙක් එක්ක එන එක. ඉතින්
අපිට නම් අද පාර පෙන්වන්නේ අපේ මේ නිදු මල්ලි. මම ඔකට යන්න පෙන්වන්නම් මල්ලිවත්. පේනවනේ කොහෙන් ගියත් තනිකරම කැලෑව තමයි තියෙන්නේ. ගල් එහෙම තියෙන තැන තැන ඇట్లా. මේ ඉන්නේ නිදු මල්ලි. මල්ලි මල්ලි පොඩ්ඩක් කැමති නෑ වීඩියෝ එකට මුණ දෙන්න. එයා තමයි වුණාට අද අපේ ගයිඩ් වගේ ඇවිල්ලා අපිට පාර පෙන්වන්නේ. මොකද මල්ලි හොඳට දන්න මේ පාර ගැන, දොළු කන්ද ගැන. ඉතින් මල්ලිගේ ලොකු සපෝට් එකක් අපිට තියෙනවා. ඉතින් අපි ඉස්සරහට ගිහින් බලමු කොහොමද ඉස්සරහ තියෙන්නේ කියලා. ආල්ට විශ්වාස කරනවාද? අන්නර කෙලින් තියෙන පාරේ තමයි අපිට යන්න තියෙන්නේ. හරිද? ඔගිට ළඟටම ලොකුවට දැනෙන්නේ නැහැ. හැබැයි ඉතින් අපි ගිහින් බලමු කොහොමද යන්න තියෙන්නේ කියලා. ඉතින් මේ ඇත්තටම මේ අපි යන්න මේ චුටි යාළුවෙකුත් හම්බුණා. මෙහෙම තමයි යන්න තියෙන්නේ. වීඩියෝ කර කර නම් මට යන්න අමාරුයි. ඒකින්ද මම මෙතනින් වීඩියෝ එක ස්ටොප් කරනවා. ඉතින් ඔන්න මේ වගේ කැලෑවෙන් ගල් අස්සෙන් මුල් අස්සෙන් එහෙම තමයි මේ ගමන යන්න තියෙන්නේ. ඉතින් මේ ඔයාලා වීඩියෝ එක බලාගෙන යනකොට බලන්න පොඩි පොඩි තැන්වල තියෙනවා එක එක මඟ සලකුණු. ඒ වයින් තමයි යන්න තියෙන්නේ. වටේ පිටේ හොඳට බලාගෙන යන්න. ගොඩක් වෙලාවට ගස්වල කඳන්වල යන්න ඕන පාර මාක් කරලා තියෙනවා. ඒ කියන්නේ යන්න ඕන දිශාව කොහෙද කියලා ගොඩක් වෙලාවට සලකුණු කරලා තියෙනවා. ඒක ගැනත් අවධානයෙන් යන්න. ඉතින් ඒ වගේම කියන්න ඕන මේ අපිත් එක්ක යන චූටි බලියාළුව ගැන. එයාව අපිට හම්බුනේ අපි කන්ද නගින්න පටන් ගත්ත වෙලාවෙමයි. මෙන්න මෙතන තියෙනවා ඇත්තටම කියනවා නම් හෙලක්. මේ හෙලට වැටුනොත් කොහෙන් නතර වෙයිද කියන්න දන්නේ නෑලු. එහෙම තමයි අපිට මේ නිදු මල්ලි නම් කිව්වේ. ඒ කියන්නේ ඒක ගොඩාක් ගැඹුරු හෙලක් කියලා තමයි කියන්නේ. ඒක ගොඩක් වෙලාවට අපි යන පාර අයිනෙම වගේ තමයි තියෙන්නේ. ඉතින් ඇත්තටම යනකොට බොහොම පරිස්සමින් තමයි යන්න ඕන. මේ හරියෙන් යද්දි බැරි වෙලාවත් කකුල පෙරෙල්ලා වැටුනොත් ඇත්තටම ඔයා මේ හෙල ඇතුළට වැටෙනවා. ඒ වගේම තමයි මේ බලන්නකො මේ ඉතින් ගහේ මුල් ටික තියෙන හැටි. හරි අමුතුයි. ආරම අමුතු විදියකට තමයි තියෙන්නේ. කවුරු හරි කෙනෙක්ට හැංගෙන්න පුළුවන් වෙන විදියට වගේ නිකන්. හරි අමුතු විදියට නිකන් මුළු ගහේ කඳම ආරක්ෂා කරලා තමයි හැදිලා තියෙන්නේ. ඉතින් ස්වභාව දාම මෙන්න මේ වගේ හරි අපූර්ව නිර්මාණ තමයි ඉතින් කරලා තියෙන්නේ. ඉතින් මේ දේවල් බලන්න නම් ඕ කට්ටියත් මේ කොළපාට ලෝකෙට ඇවිල්ලා බලන්න මේ ලෝකෙ කොච්චර ලස්සනයිද කියලා. ඔන්න අපි දැන් පැය ගානක ගමනින් පස්සේ ඔන්න අපි මුදුනට ඇවිල්ලා තමයි දැන් තියෙන්නේ. මට නම් ඒක එහෙම යන්න අමාරුයි. හැබැයි යටි රිංගලෙන්න තිබ්බයි. එහෙම මම පැන්නට මාව වීඩියෝ උනේ නෑ ඉතින්. මේ පාර නෙමෙයි මම දැක්ක වීඩියෝ එකේ මේ පාරේ යනවා. මේ පාරේ වෙන පැත්තක නේද කන්දේ අපිට යයි. අර වෙන කෑල්ලක් වගේ සෙට් වෙනවා නේද? මොකද හිර වුණා? උඩින් පොරවගමු. හැමදාම වැටෙනා වගේ දොළු කන්දෙදිත් මෙතනදි වැටුණා. හැබැයි ඒ කෑල්ල වීඩියෝ එකේ දාන්න බෑ සවුන්ඩ් එක. මොකද දැම්මොත් මට බෑන්ඩ් එකට වැදෙන්න පුළුවන්. ඒක නිසා මම ඒ කෑල්ල ඔන්න දාන්නේ නෑ සවුන්ඩ් එක. දාඩිය දාලා පේනවා ඒක කට්ටියට අම්මට පිටිගෙන දාඩිය. දැන් ඔන්න මේ හරිය ඇත්තටම ටිකක් තැන්න වගේ තමයි තියෙන්නේ. මේ හරිය අපිට පාර පේනවා සාමාන්‍යයෙන් යන්න. අපි දැන් කන්දේ යම් තාක් දුරකට උඩට ඇවිල්ලා තමයි තියෙන්නේ. කියන්නේ කන්ද මුදුනේ ඉන්නේ. අපි මෙතනින් එළියට යන්න ඕන ඇත්තටම කොහොමද කියලා බලන්න. ඔන්න අපි මේ හරියේදී ටිකක් එළිය පේන තැනකට ඇවිල්ලා තමයි මේ තියෙන්නේ.
මේ තමයි කන්ද මුදුනේ. පේන ඇති ඔයාලට. වා මාර ලස්සනයිනේ. බලන්න කොච්චර ලස්සනද කියලා. වාව් පුදුම ලස්සනයි දෙවියනේ. මාරම ලස්සනක් තමයි තියෙන්නේ. බලන්න මේ පල්ලෙහා තියෙන හැටි මාරම ලස්සනයි. අර ඈත පේන කඳු ටික රිවර්ස්ටන් එක ඉදී කඳු තමයි ඔය පේන්නේ. මාරම ලස්සනයි. ඉතින් ඇත්තටම මේ view එක දකින්න නම් ඔයාලා මෙතනටම එන්න ඕන. මොකද ඒක මාරම ලස්සනයි. බලන්න පල්ලෙහා තියෙන කුඹුරු පේන හැටි ඒව හරිම පොඩියට තමයි පේන්නේ. මොකද ඇත්තටම කියනවා නම් අපි එනකොට ආවේ ආන්ගේ පාරේ. කට්ටියට පේනවද දන්නේ නැහැ. ඉතින් පේනවා චූරියට වාහන යනවා. ඉතින් අපි එච්චර උඩක තමයි මේ ඉන්නේ. ඉතින් මාරම ලස්සනයි මේ view එක. ඉතින් මාරම ලස්සනයි. හොලගත් එක්ක මාරම ලස්සනයි ඇත්තටම. ඉතින් දාඩියයි හැමදේම තියෙනවා. ඉතින් මොකද පොඩි පහේ දුරක් නෙමෙයි ආවේ. මේ උඩට එනවා කියලා කියන්නේ. අපි දැන් කලින් දැක්ක view point එක ගාවින් එහෙමම ඉස්සරහට එනවා. ඒ පාර දිගේ ඉස්සරහට එන්න පුළුවන්. අපි එතනින් දැන් යන්නේ හැමෝම දන්න සුපුරුදු තැනට තමයි. ඒ යන්න තමයි හදන්නේ අපි. පේනවද ලස්සන? අපි මෙච්චර මේ උඩ තමයි යන්නේ. ඇත්තටම මහා ලස්සනයි අනේ. පුදුම ලස්සනක් තමයි තියෙන්නේ. හැමදාම කියනවා වගේ මාරම ලස්සනයි. ඔන්න ඒ දිගට යනකොට අපිට මේ වගේ අඩිපාරක් එක්ක කැලේ ඇතුළට ආයි පාරක් හම්බ වෙනවා. මොනවාද? තීම්බෝවිතිය. ඒව කනවද? ඒකක් මාව සුද්ධ වෙන්න හොඳම බේත. අනේ දෙන්නකෝ මට. ඔය කනවද? මේවා කනවා කියන්නේ මේවා කැඳ තමයි හදන්නේ. මේවා ඇඹුල්. ඒ කියන්නේ රස. මේක කනවද මෙහෙම? ඔව්. ආලා මොකද වෙන එකක් නැහැ? නෑ ඇඹුල් රසක් වෙන්නේ දෙහෙත්නේ. ඕවා තමයි. ඔයාට මොන මේකට මොඩිනේ? මේ හීම්බෝ පිටිය. කොල කන්න ගෙඩි කන්න එපා. කොලද කන්නේ? ඔව් දැල්ලේ. මේකනේ? ඒක තියෙන 아무තු බලන්න. නිකන් මේවා වගේ. සියඹල නේද? මේ සියඹලද? නෑ. නෑ. ඔය දිය සියඹලා තියෙන්නේ. ගාල් තිබුණ චෛත්‍යයක් අතීතේ. ඕක මේ දැන් ගඩොල් වලින් හදලා තියෙන කැලේ වැහිලා තියෙන්නේ. ඉස්සර අහල් තියෙන දොළුකන්දි පිරික්සන් කේස් එකක්. ඔව්. මේකේ කොට තමයි හේතෙන්ට වැඩම කරලා සීන් එකක් ගියේ. ඕකේ ගර්භේ හාරලා තියෙන්නේ නිදන් හොයන්න උඩ නගින් මම දැන් නම් අමාරු. ඇතුළටම හාරලා ගියේ. තව යන්න තියනවා නේ අපිට. මේ පාරෙන් යන්න. මේ තියෙන්නේ පොවා කියලා නිදන්. හොඳයි දෙකක් යට තියෙන්නේ මේ. නේද? නිද නෙමෙයි නිදන්. ඔය අරන් තියෙනවා. ඔය බලන්න ඉච්චර උඩ තිබිලා නැහැ. ඉතින් මේ අයින ටිකත් මාරම ලස්සනයි. අර වගේම ලස්සනට view එක පේනවා. ඔන්න දැන් අපි ඕ කට්ටිය දන්න කියන හරියට තමයි ඇවිත් තියෙන්නේ. ඔන්න මේ තියෙන්නේ. දැන් අපි අර ටිකෙන් ආවට පස්සේ හැමදාම ඔය කට්ටිය හැමෝම දකින්නට ගල් ගුහාව වගේ පේන තැනට තමයි අපි දැන් මේ යන්නේ දොළුකන්දේ. එනයිත් අපේ පොන්චි බඩේ අලුවත් අපිත් එක්කම ඉතින් යනවා දිගටම. ඉතින් ඔන්න කිව්වා වගේම වීඩියෝ එක ගොඩක් දිගයි. ඒක හින්දා මං හිතුවා වීඩියෝ එකේ ඉතුරු කොටස දෙවෙනි කොටසකින් අරන් එන්න. part 2 කියලා. ඉතින් ඔන්න ඒ වීඩියෝ එක බලන්න ඊට පස්සේ මොකද උනේ කියලා බලන්න. ඒ වගේම තමයි අපිට මොකද උනේ, අපි මොන වගේ දේවල් වලටද මුණ දුන්නේ කියලා හොඳම ටික තියෙන්නේ අන්න ඒ වීඩියෝ එකේ. ඉතින් වීඩියෝ එක ඉල්ලපු හැමෝටම ගොඩක්ම ස්තුතියි. මං ඉක්මනටම දෙවෙනි වීඩියෝ එක අරගෙන එන්නම්. ඉතින් මං හිතනවා ඔය කට්ටිය අද වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. ඒ වගේම වීඩියෝ එකේ තවත් මොනවා හරි දැනගන්න ඕන දේවල් තියෙනවා නම් අමතක නොකර
කමෙන්ට් එකක් දාන්න. අනිත් යාළුවන්ටත් ෂෙයා කරන්න අමතක කරන්න එපා. එහෙනම් දෙවෙනි කොටසෙන් අපි හම්බ වෙමු.